අද අපි කිමිදෙන්න යන්නේ හරිම ලස්සන මාතෘකාවකට. තාරකා විද්‍යා ඡායාරූපකරණය. ඒ කියන්නේ අර රාත්‍රී අහසේ තියෙන විශ්මිත දේවල්, විශ්වයේ තියෙන දේවල් කැමරාවකින් අල්ලගන්න එක ගැන. අපේ මේ කතාබහට පදනම් වෙන්නෙත් මේ ගැන ලියවුණු ලිපියක කොටස් තමයි. බලමු නේද මේක මොකද්ද, මොනවද ඕන වෙන්නේ, මොනවද වර්ග කියලා? ඇත්තම මේක හරිම විශේෂ ක්ෂේත්‍රයක්. මොකද මෙතන විද්‍යාවයි කලාවයි දෙකම එකතු වෙනවා. ඒක නම් ඇත්ත. අර හරිම සියුම් මාලෝකේ අල්ලගන්න තාක්ෂණය ඕන. ඒ වගේ මේක ලස්සනට පෙන්වන්න කලාත්මක හැකුත් ඕන වෙනවා. එතකොට සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ අර අහසේ තියෙන ග්‍රහලෝක, තාරු, මන්දාකිණි වගේ දේවල් ෆොටෝ ගන්න එක. ඔව් ඔව් ඒක තමයි. ඒකට මොනවද මූලිකවම ඕන වෙන්නේ? හරි. මූලිකවම දිගු වෙලාවක් නිරාවරණය කරන්න පුළුවන් කැමරාවක්. අර ලොං එක්ස්පෝෂර් කියන්නේ. හරි. ඒක සාමාන්‍ය DSLR එකක් වෙන්න පුළුවන්, මිරර්ලෙස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් තියෙනවා අර විශේෂිත කැමරා, සෙන්සර් එක කූල් කරන ඒවා. ඊට අමතරව ඉතින් වස්තුව අනුව කාචයක් නැත්නම් දුරේක්ෂයක් සහ අනිවාර්යයෙන්ම කැමරාව හොලවන්න නැතුව තියාගන්න හොඳ ට්‍රයිපොඩ් එකක්. ට්‍රයිපොඩ් එක තිබ්බට අහසන එක නින්න නෑනේ නේද? පෘථිවිය කැරගෙන නිසා අර තරුව හැම යනවා. ඔව් ඔව්. පැය ගණන් එක්ස්පෝෂර් දෙනකොට කොහොමද ඒක හරියට තියාගන්නේ? අන්න ඒකට තමයි විශේෂ මවුන්ට් එකක් සවි කිරීමක් ඕන වෙන්නේ. විශේෂයෙන්ම අර ඉක්වටෝරියල් මවුන්ට් කියන එක. ඉක්වටෝරියල් මවුන්ට්. ඔව්. ඒකෙන් පෘථිවියේ භ්‍රමණ වේගයට හරියන්න කැමරාව හරි දුරේක්ෂය හරි හිමීට චලනය කරනවා. හරියට අර වස්තුව පස්සෙන් යනවා වගේ. හරිම සූක්ෂමයිනේ. ඕ. එතකොට තමයි අර දිගු නිරාවරණවලදී තරු ඉරි වගේ නොවි තිත් වගේම හරියට සටහන් වෙන්නේ. හරි හරි. ඒ අරින්න තව මොනවා හරි විශේෂ උපකරණ, ෆිල්ටර් වගේ දේවල්? ඔව් අනිවාර්යෙන්. විශේෂයෙන්ම සිටි ලයිට්ස් වලින්, ඒ කියන්නේ ආලෝක දූෂණයෙන් බේරෙන්න ෆිල්ටර් පාවිච්චි කරනවා. ඒ වගේම නිහාරිකාවල සමර වර්ණ විතරක් ගන්නත් විශේෂ ෆිල්ටර් තියෙනවා. ඊටත් අමතරව අර හරිම දිග එක්ස්පෝෂර්ස් වලදී අර ට්‍රැකින් එක, ඒ කියන්නේ ලුහු බැඳීම තව නිවැරදි කරන්න පොඩි ගයිඩ් දුරේක්ෂ කැමරා පද්ධතිත් දානවා. ඒ කියන්නේ උපකරණ ගත්තට පස්සේ පින්තූරේ වැඩේ ඉවර නෑ. කොහෙත්ම නෑ. මොකද අපි දකින්න සමහර ෆොටෝස් තියෙනවා හරිම වර්ණවත්, හරිම විස්තර සහිතයි. කැමරාවෙන් එළියට එන්නේ එහෙමමද? නෑ. ගොඩක් වෙලාවට එන්නේ ටිකක් අඳුරු, විස්තර අඩු රෝ ඉමේජ් එකක්. ඇත්තම වැඩේ තියෙන්නේ ඊට පස්සේ ප්‍රොසෙසිං එකේ. එකම වස්තුවේ පින්තූර ගොඩක් අරගෙන කීයක් විතර? සමහර විට 10, 20, සමහර විට 100 ගාණක් උනත් ගන්නවා. අරගෙන ඒවා එකට එකතු කරනවා. ඒකට කියන්නේ ස්ටැකින් කියලා. ස්ටැකින්. ඒක හරියට හිතන්නකෝ හරිම සියුම්ම ඇඳපු පාරදර්ශී චිත්‍ර ගොඩක් එක උඩ එක තිබ්බම පැහැදිලි වෙනවා වගේ. හරි තේරුණා. ඒකෙන් අර අනවශ්‍ය නොයිස් අඩු වෙලා සියුම් විස්තර මතුවෙනවා. ඊට පස්සේ තමයි අර ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා ඒ සැඟවුණු වර්ණ එළියට ගන්නෙ. විස්තර මතු කරගන්නේ. ඒකට කියනවා ප්‍රොසෙසිං කියලා. එතකොට මේකෙත් විවිධ වර්ග තියෙනවා කිව්වා නේද? අර මුළු ක්ෂීරපතේම පේන ලොකු පින්තූර වගේ. ඔව්. ඒව තමයි වයිඩ් ෆීල්ඩ් කියන්නේ. අහසේ ලොකු කෑල්ලක්, ක්ෂීරපතය, තරු රටා වගේ දේවල්. හරි. ඊළඟට තියෙනවා ඩීප් ස්කයි, ගැඹුරු අහස. ගැඹුරු අහස. ඔව්. මෙතනදී තමයි අර හරිම දුරින් තියෙන පියවි ඇහැට පේන්නේ නැති තරම් අඳුරු මන්දාකිණි, නිහාරිකා වගේ දේවල් ගන්නෙ. මේකට තමයි අර විශේෂ උපකරණ, දිගු නිරාවරණ ගොඩක් ඉවසීම ඕන වෙන්නේ. ඒක තමයි එතකොට අභියෝගාත්මකම එක වගේ. ගොඩක් දුරට ඔව්. ඊට අමතරව තියෙනවා ප්ලැනටරි. ඒ කියන්නේ ග්‍රහ ලෝක, සඳ වගේ දේවල් වල ඩීටේල්ස් ගන්න එක. ඒ වගේම අර උල්කාපාත වර්ෂා, වල්ගාතරු වගේ ක්ෂණික දේවල් අල්ලගන්න වෙනම ක්‍රම තියෙනවා. ඉතින් මේ වගේ සාර්ථක පින්තූරයක් ගන්න නම් මොනවද ප්‍රධාන වශයෙන්ම බලන්න ඕන කාරණා? වැදගත්ම දේ තමයි පුළුවන් තරම් අඳුරු තැනක්. නගර ආලෝකයෙන් ඈත. ආලෝක දූෂණයෙන් තොර තැනක් නේද? ඔව්. ඒ වගේම අහස පැහැදිලි වෙන්න ඕන. වලාකුළු නැතුව. ඊළඟට අර කැමරා සෙටින්ග්ස්, එක්ස්පෝෂර් ටයිම්, ISO, ඇපර්චර් වගේ දේවල් ගන්න වස්තුවට හරියන්න සකස් කරගන්න ඕන. ඊට පස්සේ අර කලින් කිව්වා වගේ පෝස්ට් ප්‍රොසෙසිං එක. ඒක හරිම තීරණාත්මකයි. ඒ කියන්නේ අර ස්ටැකින්, ස්ට්‍රෙචින්, නොයිස් අඩු කරන ඒවා. ඔව්.
ඒ ටික තමයි මුලින් ගත්ත අඳුරු පින්තූරෙන් අර විශ්වයේ අසීරිය මතු කරගන්නේ එතනදී. මම මුලින්ම පටන් ගන්න කාලේ ගත්ත ඒවා නිකන් අලු පාට පැල්ලම් වගේ. ප්‍රොසෙසින් ඉගෙන ගත්තම තමයි ඒවයේ හැඩය පාට පේන්න ගත්තේ. ඇත්තට මේක ලේසි වැඩක් නෙමෙයි වගේ. ගොඩක් ඉවසන්න ඕන, කැප වෙන්න ඕන, දිගටම ඉගෙන ගන්න ඕන. අනිවාර්යෙන්ම ඒක ඇත්ත. හැබැයි ඒ මහන්සිය අන්තිමට අර විශ්වයේ සැඟවුණු ලස්සනක් ෆොටෝ එකකින් මතු කරගත්තම ඒ දැනෙන සතුට නම් කියලා වැඩක් නෑ. ඒක ඇත්ත වෙන්න ඇති. ඇත්තෙන්ම අනිත් අයටත් ඒ දේවල් දකින්න සලස්වන එක ලොකු දෙයක්. එහෙමනම් සාරාංශයක් විදිහට කිව්වොත් මේ තාරකා විද්‍යා ඡායාරූපකරණය කියන්නේ අර තාක්ෂණය ඉවසීම කලාත්මක බව ඔක්කොම එකතු කරලා විශ්වයේ තියෙන අසිරිය අල්ලගන්න. අභියෝගාත්මකයි ඒත් හරිම තෘප්තියක් දෙන දෙයක්. හරියටම හරි. අවසාන වශයෙන්. පොඩි දෙයක් ඉතුරු කරන්න මෙතන. අපි අන්තර්ජාලයේ හැම දකින්නවානේ හරිම විස්තරාත්මක වර්ණවත් තාරකා විද්‍යා ෆොටෝස් නේද? ඕ. ඒ වගේ ඡායාරූප හදන්න පාවිච්චි කරන අර දියුණු සකසුම් ක්‍රම advanced processing techniques ඒ වයින් අර මුල් දත්තවල හැංගිලා තියෙන තව කොච්චරනම් විස්තර රටා එළියට ගන්න පුළුවන් නේද? අපිට තාම පේන්නේ නැති මැගහැරිලා තියෙන දේවල් මොනවා වෙන්න පුළුවන්ද?